Hai යාළුවනේ අද ඉන්න තියෙන්නේ බස් එකේ ටයර් හදන වීඩියෝ. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් subscribe පාරක් දාලා share පාරක් දාලා like පාරක් දාන්න යාළුවනේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම අර ටයර් හදාගන්න තෝරලා ගත්තේ බොක්ස්. ඔයාලට බොක්ස් එක හදාගත්තොත් ලේසි. හරි යාළුවනේ ඉස්සෙල්ලාම අපි දැන් මෙන්න මේ වීඩියෝට කව කට්ටිය මම රවුන්ඩ් එකක් හදගත්තා. ඔයගොල්ලෝ මේ විදිහට හදගන්න. ඊට පස්සේ මේක කපා ගන්න ඕනේ. හරි යාළුවනේ අපි ඒක කරගන්න. හරියන්නේ මම මෙන්න මේ විදිහට එකම කරාම කපාගත්ත නේද ලස්සනට. හරියන්නේ මම මේ විදිහට රවුන්ඩ් එකක් ගන්න කපාගත්තා. අපි දැන් මේක අලව ගන්න ඕනේ යාළුවනේ. හරියන්නේ ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පොඩි පටියක් කපාගෙන පොඩි පෑනක් කරන් මෙන්න මේක කියලා මෙන්න මේ රවුන්ඩ් කරගන්න ඕනේ. Ayan, kita selalu kita juga ada kan? Selalu nonton. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට කියලා සුපරි වේගන මේ විදිහට හරියකින් කියලා මම මේ අලවන විදිහම ඔයගොල්ලෝ අලවන්න. හරියන්නේ ඊට පස්සේ මෙන්න මේ විදිහට අලවගත්තා පස්සේ ඔයාලා අනිත් පවුමුත් මෙන්න මේ විදිහට උඩින් තියලා අලවගන්න ඕනේ. හරියන්නේ මම මෙන්න මේ විදිහට රවුන්ඩ් එකම අලවගත්තා. ඊට පස්සේ කරන්න ඕනේ හරි ඉස්සෙල්ලා ටිකක් කපාගත්තා වගේම පොඩි පටියක් කපා ගන්න ඕනේ. හරියන්නේ මම මෙන්න මේ විදිහට පොඩි පටියක් කපාගත්තා. ඊට පස්සේ මෙන්න මේක වෙන මේ වටේට කියලා අලවගන්න ඕනේ. හරියන්නේ මම මේ විදිහට මම ටයර් මෙන්න මේ විදිහට උඩ කැලේ තරවගත්තා. එහෙනම් අපි ටයර් එක හදිලා ඉන්න ආදලින බස් එකේ ටයර් හදන වීඩියෝ එක ගන්න ලයික් පාරක් දාලා ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ඕනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනවා. ඒතරම් පරිස්සම් සතුටින් ඉන්න. කට්ටියම බායි.